සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම. ඉතින් ඔයගොල්ලෝ දන්නවා පහුගිය දවස්වල අපිට AliExpress එකේදී ගොඩක් අඩුවට items මිලදී ගන්න පුළුවන්කමක් තිබුණා. ඒ කියන්නේ new user bonus එක වගේ දේවල් දීලා ඒගොල්ලෝ අපිට රුපියල් 2ට 3ට වගේ මුදලකට අපිට items මිලදී ගැනීමේ හැකියාවක් AliExpress එකේ තිබුණා. හැබැයි ඒක අපිට ටික කාලයක් ඇද්දි නැති වෙලා ගියා. ඒකට හේතුව තමයි ඔයාලා දන්නවා ලංකාවේ මේ නෝඩ AliExpress එකෙන් ගන්න items වලට ගොඩක් ලොකු tax එකක් වදිනවා. ඉතින් ඒ නිසා දැන් අපිට AliExpress එකේදී අර කලින් වගේ එහෙම ගොඩක් offers තිබුණාට ඒ ටැක්ස් එක නිසා ගන්න ගොඩක් වෙලා items මිලදී ගන්න ගොඩක් පාඩුයි. හැබැයි අපිට දැන් chance එකක් තියෙනවා ආපහු ඒ free user එහෙම නැත්නම් new user bonus එක ආපහු අරගන්න. මෙතනදී අච්චරම ලොකු offer එකක් හම්බුනේ නැති උනාට සාමාන්‍ය අපි දරස් එක ටෙම් එක වගේ දේවල් වලින් ගන්නට වඩා ගොඩක් අඩුවට ඒ items මිලදී ගන්න පුළුවන්. ඉතින් මේකෙත් තියෙන්නේ පළවෙනි පාර ඔය අලුතින් account එකක් හදලා යනකොට ඒකෙදි අපිට free shipping වගේ එකම තවත් discount එකක් add වෙනවා. ඒතකොට සාමාන්‍ය item එකක් අපිට සමහරක් ඒවා රුපියල් 20ට තියෙන ඒ වගේ රුපියල් 200ට 300ට 500ට මේ වගේ ගොඩක් අඩුවට අපිට items මිලදී ගන්න පුළුවන්. ඉතින් ඔය ඒක ඔය ගන්න item එකත් එක මිල වෙනස් වෙනවා. ඒ වගේම ගොඩාක් ලොකු price එක තියෙන item එකක් ගත්තොත් ඒකට tax apply වෙනවා. හැබැයි සාමාන්‍ය අපි රුපියල් 1000ට 2000ට 3000ට සාමාන්‍යයෙන් 5000ට අඩු මුදලකින් item එකක් ගන්නවා නම් ඒවට tax එකක් apply වෙන්නේ නැහැ. example එකක් විතර මොකක් හරි charger එකක් එහෙම නැත්නම් hand free earbuds ඒ වගේම keyboard mouse මේ වගේ අන්න ඒ වගේ items මොනවා හරි ගන්නකොට ඒකේ මුදල අඩු වෙනවා. ඒ වගේම මේකේ ප්‍රමාණය පොඩි නා අන්න ඒ වගේ items වලට ගොඩක් කාලෙ මේකේ tax එකක් apply වෙන්නේ නැහැ. හරියට මේ ගන්න තියෙන්නේ AliExpress app එකේ නන් නෙමෙයි. හැබැයි AliExpress එකේම mouse සමාගම වෙන Alibaba කියන app එකේ. ඒකට වල කරන්න තියෙන්නේ ඔයාගේ යන්න වගේ Android phone එකක් තියෙනවා යන්න Play Store එකට එහෙම නැත්නම් App Store එකට යන්න iPhone එකක් තියෙනවා. ගිහලා Alibaba කියලා search කරන්න. එහෙම search කරලා පස්සේ වල දෙනින් බලා ගන්න පුළුවන් Alibaba කියලා app එකක් තියෙනවා. ඉතින් මේ B2B trade එක තියෙන්නේ. ඉතින් මේ app එක download කරන open කරගන්න. ඉතින් මේක ඕන phone එක download කරන්න පුළුවන් app එක. මේක AliExpress එකේම mouse සමාගම app එක. හරි මේ app එක open කරගත්තට පස්සේ වල දෙනින් බලා ගන්න පුළුවන් මේකේ account එකක් හදන්න කියනවා. මෙතනදී ඔයා continue කරන්න ඕනේ. ඔයා ගාව තියෙන email එකෙන් හරි එහෙම නැත්නම් ඔයාගේ iPhone එකේ තියෙන Apple account එකෙන් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා Facebook එකෙන් log වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා වෙනම මොකක් හරි කියන Outlook වගේ mail එකක් තියෙනවා පුළුවන් continue with email කියන එක click කරලා අන්න ඒක මේ app එකට log වෙන්න. ඉතින් මම මෙතන continue with Google කියන එක දෙනවා. මෙතන අපිට free shipping items කියලා මුලින්ම log වෙච්ච හින්දා ඔයාලා මෙතන පෙන්වන එක පොඩි offer එකක් ඔය ඔයාලා කැමති නම් මෙතනින් ගිහිල්ලා මේ items මිලදී ගන්න පුළුවන් මොකක් හරි කරන්න පුළුවන්. දැන් අද මම වීඩියෝ කතා කරන්න ආපු මාතෘකාවට යන්න. මෙතන මේ කට් කරලා දානවා. ඊට පස්සේ මෙතනින් මම බලනවා අපිට මේ free shipping ගන්න තියෙන method එක කියලා. ඔයාලා මෙතනින් බලනකොට උඩින් මේකවල mention කරලා තියෙනවා free shipping කියලා. ඒක දෙන්නේ on your first order. ඒ කියන්නේ ඔයාගේ පළවෙනි order එකට මේගොල්ලෝ free shipping apply කරනවා කියලා තමයි තියෙන්නේ. මෙතන discount වගේක් වෙනවා. ඒ වගේම මේ Alibaba කියලා කියන්නේ AliExpress වගේ අපි AliExpress එක අපි ගන්න සාමාන්‍ය item එකක් දෙයක් වගේ මිලදී ගන්නවනේ. හැබැයි Alibaba කියන්නේ තොග වශයෙන් මිලදී ගන්න site එකක්. ඒ නිසා තමයි මේක ගොඩක් මිල අඩු. ඉතින් දැන් ඔයා හිතනවා ඇති දැන් ඔයාලට ගොඩක් piece ඒ කියන්නේ 500 items මිලදී ගන්න මේ එක item එකකින් කියලා. එහෙම නෑ. සාමාන්‍ය item එකක් items 3ක් අන්න ඒ වගේ ප්‍රමාණයක් තමයි. ඒක ඔයා ගන්න ඒ කියන්නේ ඔයා තෝරගන්න item එකත් එක depend වෙනවා. ඉතින් මම ඔයාලට පෙන්නන්න කොහොමද ඒ වැඩේ කරන්න කියලා. ඉතින් මම මෙතනින් බලා ගන්න පුළුවන් first order free shipping කියලා වෙනම banner එකක් තියෙනවා. මෙතන items ප්‍රමාණයක් ඔයා තියෙනවා. පෙන්නලා තියෙනවා. ඉතින් මෙතන තියෙනවා search කරන දේවල්. ඔයා search කරන දේවල් එක මෙතන මේ තියෙන එක වෙනස් වෙනවා. හරි මම මෙතන free shipping කියන එකට click කරනවා. මෙන්න මේ විදිහට. එහෙම click කරගත්තාට පස්සේ ඔයා මෙතනින් බලා ගන්න පුළුවන් අපිට items ටික මේගොල්ලෝ suggest කරලා දෙන වගේම ඒ හැම item එකකටම බලා ගන්නවා price එකට යටින් free shipping කියලා දෙනවා. එක එක prices වලට තියෙනවා. ඔයාලා මෙතන search එකකින් නැත්නම් කැමති නම් ඔයාලා මේ කැමති එකක් search කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා හිතන්නේ දැන් මෙතන ඔයාලට ඕන item එකක් පෙන්වන්නේ නැහැ කියලා. ඔයාලා keyboard එකක් ඕනවා. ඔයාලා මෙතන search එකකින් ගිහිල්ලා ඒ ඔයාලා keyboard එකක් ඕන keyboard එක search කරන්න. දැන් ඔයාලා මෙතනින් බලන්න පුළුවන් මම කියවනවාට මේ ගොඩක් මිනිහ අඩු දේවල් තියෙනවා කියලා. මෙතන ඔයාලා බලන්න පුළුවන් Arduino board එකක් තියෙනවා. රුපියල් 1163ට. මෙන්න මේක. ඒ දෙන්නේ ඔයාලා බලන්න පහලින් තියෙනවා. ඔයාලා කැමති නම් මේ seller එක chat කරන්න පුළුවන්. ඉතින් අපිට මේ හැකියාවක් AliExpress ඒ වගේම දරාස් ඒ අනිත් දේවල් එක ලොකුට නැහැනේ. හැබැයි මේ Alibaba කියන app එකේ ඔයාලා පුළුවන් seller එක chat කරලා මේක ලංකාවට ship කරනවද කියලා දේවල් ගැන ඔයාලට idea එකක් ගන්න පුළුවන්. හැබැයි මෙතන මේ start order කියලා මේක කෙලින්ම පෙන්නලා තියෙනවා නම් ඔයා අමුතෙන් chat කරන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ මේක ඔයාලට deliver කරනවා. ඉතින් මෙතන ඔයාලා බලා ගන්න පුළුවන් minimum order එක one piece. ඒ කියන්නේ මෙතන ඔයාලට mention කරලා තියෙන එක item එකක් වුණත් මේකෙන් මිලදී ගන්න පුළුවන් කියලා. ඒ වගේ මේ 700ටත් 1163ත් අතර price එක යන්නේ. සාමාන්‍ය මේ 700ට කියන එක apply වෙනවා ගොඩක් items මිලදී ගන්නවා. ඒ කියන්නේ මේක තොග වශයෙන් ඔයා මිලදී ගන්නවා නම් මේ 700ට වුණත් අඩු වෙන්න පුළුවන්. හැබැයි මේ 1163 කියන්නේ සාමාන්‍ය එක item එකක් වගේ මිලදී ගන්නවා මිල. මම මෙතන පෙන්නුවේ මේ වගේ board එකක් ඔයාලට one piece එකක් free shipping යටතේ මිලදී ගන්න පුළුවන් කියලා. හැබැයි හිතන්න දරස් එකේම මේ price එක තියෙන item එකක් ඔයා මිලදී ගත්තොත් ඒකට shipping වල සාමාන්‍යයෙන් ඔයාලට ඒ කියන්නේ ඒක delivery fee විදිහට සාමාන්‍ය 300ක් යන වෙලාවලුත් තියෙනවා. හරිදී මම මෙතනින් item එකක් වඩා කොහොමද item මේ free shipping යටතේ ඊයන් ගොඩක් අඩු මුදලට order එක place කරන්න කියලා දෙන්නම්. මොකද මේ Alibaba කියලා කියන්නේ AliExpress එක වගේ අර buy now කියලා කරන්න තියෙන දෙයක් නෙමෙයි. සමහර කාලේ එහෙම පුළුවන්.
එහෙම බැරි දේවලුත් තියෙනවා. ඉතින් මෙතන මේ ලයිට් සෙට් එකකම තියෙන රුපියල් 34ට තියෙන සාමාන්‍ය මේක නම් මිනිමම් දාන්න පුළුවන් වෙන්නේ ගොඩක් වෙලාට 3ට වඩා වැඩියෙන් තමයි දාන්න පුළුවන් වෙන්නේ. මෙතන කියන මිනිමම් මොඩ් එක 20ක්. ඒ කියන්නේ මේ ලයිට් සෙට් එක වල ගන්න ඕන නම් දැන් එකක් අරන් ඇත්තට මේ වගේ එකක් වැඩන්නේ නේ. දැන් වල ගන්න ඕන රුපියල් 34 ගානේ වඩා 20ක් ගන්න පුළුවන්. ඉතින් 34 එක 20ක් තමයි යන්නේ පොඩක් හදලා බලන්න ගන්න කීයද කියලා. අන්න ඒ වගේ තමයි ඔයාලා මෙතනදී ඇඩ් වෙන්නේ ප්‍රයිස් එක. හැබැයි ලංකාවේ මේක ගන්න ගියොත් ඊට වඩා වැඩි. මම මෙතන පෙන්නන මෙන්න මේ මෙතන දෙනවා boot loader compatible nano කියලා මෙන්න මේ වගේ Arduino board එකක්. මේ Arduino board එක ඉතින් මේ Arduino හිතමු අපි කියලා ගන්න එපා. Arduino board එක ගන්න ඕන නම් තමන් කරන වැඩේට හරියන Arduino board එක ගන්න ඕනේ. මම දැන් එක්සැම්පල් එකකට පෙන්නන්නේ. ඔයාලා මෙතනින් බලා ගන්න පුළුවන් මෙන්න මේ Arduino board එක රුපියල් 249යි 799යි ඒ අතරයි රුපියල් 652ක් 74ක් අතර ප්‍රයිස් එක තමයි. වගේම මේකේ මිනිමම් ඕඩර් එක පීස් එක. ඒ කියන්නේ එක අයිටම් එකක් වුණත් ඔයාලා මේකෙන් මිලදී ගන්න පුළුවන් මේ Arduino board එකේ. ඒක තමයි ගොඩක්ම අපි බලන්න ඕනේ අයිටම්ස් කීයක් අපි අඩුවෙන් මේ කියන්නේ මිනිමම් මිලදී ගන්න ඕනේ කියලා. ඉතින් මේ Arduino board එක නම් ඔයාලා එක අයිටම් එකකින් නම් බයි කරන්න පුළුවන්. ඒ වගේ මෙන්න මේ පහලින් මෙන්න මෙතන මේ ස්ටාර්ට් ඕඩර් කියලා තියෙනවනම් ඒ වගේ මේ යටින් ඔයාලා බලා ගන්න ෆ්‍රී shipping කියලා තියෙනවා. මෙන්න මෙහෙම තියෙනවනම් මේ අයිටම් එක කිසි ප්‍රශ්නයක් නැහැ. AliExpress එක වගේම ඔයාලා ගිහිල්ලා මිලදී ගන්න පුළුවන්. එහෙම නැතුව වෙන මොනවා හරි තියෙනවනම් අන්න එතන පොඩ්ඩක් ඔයා ඒතර කරන්න ඕනේ මේ සෙලර් එක ගිහලා chat කරන්න ඕනේ. chat කරලා තමයි ඔයාලට ඕඩර් එක ප්ලේස් කරන්න පුළුවන් වෙන්නේ. එහෙම chat කරලාදී අනිවාර්යෙන් අහන්න ඕනේ මේක ලංකාවට ship කරනවද කියලා. ඉතින් ගොඩක් ලේසි දෙයක් සාමාන්‍ය මෙසේජ් එකක් දානවා වගේ ඔයාලා කරන්න තියෙන්නේ. මෙතන ස්ටාර්ට් ඕඩර් නෙමෙයි තියෙන්නේ. මෙතන වෙන එකක් ඇත්තේ. ඒක මම ස්ක්‍රීන් එකේ දාන්න. එතන ක්ලික් කරලා ඔයාලා පුළුවන් ගිහලා chat එකක් දාන්න. ඒ chat එකෙන් කියන්න ඔයා ඉන්නේ කොහොමද ඇඩ්‍රස් එක කියලා ඒකට ship කරනවද කියලා අහන්න. එහෙම ship කරනවා කිව්වොත් ඉතින් ඔයාලා link එකක් දෙවි ඉස්සෙල්ලාම ඔයාලා පුළුවන් මේ link එකෙන් ගිහලා ඒ item එක ඊට පස්සේ buy කරන්න. ඒ අදාළ ඕඩර් ප්‍රමාණය කියන්නේ quantity එක දාලා ඔයාලා පුළුවන් සාමාන්‍යයෙන් buy කරන්න. එහෙම නැත්නම් මෙන්න මේ වගේ start order කියලා තියෙනවා නම් ඔයාලා පුළුවන් free shipping කියලා දෙන්න තියෙන්නේ. ඒ තියෙන්නේ new user bonus එකකින් දා ඔයාලා පුළුවන් ගිහලා මෙතන start order press කරලා මේ item එක purchase කරන්න. ඉතින් මේ ඔයාලා බලන්න පුළුවන් ඔයාලා ලොකු list එකක් එනවා. කොහොමද මේක buy කරන්න තියෙන්නේ කියලා. මෙතන මොකද මේ boards ගණනාවක් තියෙනවා. ඔයාලා කැමති එකක් මෙතන මම මෙතන එකක් මේ select කරගන්නවා. ඔයාලා බලන්න පුළුවන් මේකේ price එක 4000 ගණක් යන price එකක්. හැබැයි මේකේ අපේ discount එක වැටලා රුපියල් 570ට රුපියල් 572ට ආවා. ඒ වගේම මේක free shipping. මේ වගේ board එකක් අපිට ගන්න කිව්වම ඒක හොයන්න නැහැ. එහෙම නැත්නම් ඒක තියෙන product quality මදි. එහෙම නැත්නම් ඒවා ගණන් වැඩි. ඒ වගේ මේවා deliver කරන්න කිව්වම තව සමහරකට item එක ගන්නටම සමානම delay fee එක. මේ වගේ ප්‍රශ්න ගොඩක් කරනවා. විශේෂයෙන්ම දරාසකේම ගොඩක් මේ වගේ දේවල් වෙලා තියෙනවා. ඒ කියන්නේ item එක රුපියල් 500 ගණන්. හැබැයි deliver fee එක රුපියල් 300 ගණන්. ඉතින් අන්න ඒතර ලොකු ප්‍රමාණයක් ගිහිල්ලා මුදල. හැබැයි item සමහර ඒවා අපිට සාමාන්‍ය shop වල ගිහලා ඉන්න හොයාගන්න ටිකක් අමාරුයි. ඔයාලා මෙතන බලන්න 570ක් වෙරලා තියෙනවා. ඔයාලා මෙතන start order කියන එක press කරන්න. ඊට පස්සේ මෙතන ඔයාලා address එක set කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ නම දෙන්න පුළුවන්. ඊට පස්සේ phone number එක, ඒ වගේම ඔයාගේ zip code එකත් එක්ක ඔයාගේ address එක දෙන්න ඕනේ. ඉතින් මේ ටික දීලා ඔයාලා පුළුවන් save කරන්න. ඊට පස්සේ ඔයාලා පුළුවන් ඉස්සරහ ගිහලා සාමාන්‍ය ඔයාගේ card payment එක විදියම මේකේ payment එක කරන්න. මම දැනට example එක විදියට මේ number එක type කරගන්නවා. හරි නිකන් මම මේ විදියට address එක දුන්නා. ඊට පස්සේ මෙතන මට බලා ගන්න පුළුවන් මට payment option කීපයක් පෙන්නලා තියෙනවා. එකක් තමයි ඔයාගේ card එකෙන් payment එක කරන්න පුළුවන්. ඒ වගේම PayPal එකෙන් මට payment එක කරන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ iPhone එක, ඒ කියන්නේ ඔයාලා iPhone එකක් තියෙනවා නම් ඔයාගේ iPhone එකේ log in මෙතන වල Apple Pay වල payment එක කරන්න පුළුවන්. ඒ වගේම other payment methods කියලා තියෙනවා. ඔයාලා ඉතින් ගිහලා payment එක කරන්න පුළුවන්. පොඩ්ඩක් ඒර ගිහලා බලන්න ඔයාගේ පාවිච්චි කරන වෙනත් payment methods තියෙනවද කියලා. ඒ වගේම මේක deliver වෙන්නේ කොහොමද කියලා දෙයක් කියන පහින් සඳහන් කරලා තියෙනවා. Alibaba logistics එකෙන් තමයි deliver වෙන්නේ. ඒ වගේම money back protection මේ වගේ දේවල් තියෙන. ඇත්තට මේක කිසිම බයක් වෙන්න එපා. AliExpress එකේ mouse සමාගම මේක Alibaba කියලා කියන්නේ. ඉතින් මෙතන වල සාමාන්‍ය අපි pay එකක් කරන්නේ card එකෙන්නේ. මෙතන මම card එක ටික එක දාගෙන ඊට පස්සේ ඔයාලා card number එක දෙන්න පුළුවන්. ඊට පස්සේ වගේ නම surname එක ඊට පස්සේ card එකේ ඉස්සරහත් පැත්තේ තියෙන expiry date එක. ඒ වගේම පිටිපස්සේ තියෙනවා CVV number එක. අංක 3ක. අන්න ඒ number එක දීලා ඔයාලා පුළුවන් confirm කරන්න. මේ confirm කරනකොට card එක save කරන්නද කියලා හයි. මෙන්න මේක තියෙනවා ඔයාලා බලන්න remember this card කියලා මෙන්න මේක ටික එක අයින් කරගන්න. ඒක මෙතන ටික එක අයින් වෙනවා. ඊට පස්සේ card එකෙන් payment කරපුවාම ඒවලට විතරයි payment එක වෙන්නේ. කියන්නේ card එක මේ app එකේ save වෙන්නේ නැහැ. ඒක මම නිතරම මේකෙන් order space කරනවා නම්, ඒ වගේම වෙනම card එකක් හදන් තියා ගන්නවා නම් මේ online payment වලට ඔයාලට පුළුවන් මෙන්න මෙතන මේ ටික එක උන් කරගන්න. ඒතර ඔයාලා ගොඩක් පහසුයි ඊළඟ order එක place කරන්න යද්දී. ඒතර මේ විදිහට card number එක ඊට පස්සේ නම නම් add කරන්න දෙයක් නැහැ. ඔයාගේ card එක නිකම්ම මෙතන පෙන්නනවා. එතන ටික එක උන් කරලා ඔයාලට කරන්න තියෙන්නේ pay එතන මේ confirm කියන එක click කරන්න විතරයි. ඒතර payment එක වෙනවා. සාමාන්‍ය විදිහට verification code එක මෙයි OTP code එකක් අන්න විදිහට ඇවිල්ලා ඔයාලා මෙතන payment එක කරන්න. ඉතින් මම දැන් ටික කලින් මගේ වෙනත් account එකකින් payment එක කරා මේකට. ඒ නිසා මම ආපහු payment එක කරන්න මොකද ඒක cancel වෙනවා. එකපාරේ එක phone එකේ එක payment එකක් විතර. ඒ කියන්නේ එක order එකක් විතර place කරන ඊට පස්සේ දවස් අඩුම තරමේ 4ක්වත් ගියට පස්සේ අලුත් Gmail account එකක් හදලා ආපහු වැඩේ පටන් ගන්න. ඒ විදිහට කරන්න අර AliExpress එකේ දවස් 4 වගේ උදේ හවස හදා කරන්න යන්න එපා. එහෙමත් වගේ
IP address එකේම බ්ලොක් වෙන්න පුළුවන් සාමාන්‍ය මේක හොයාගෙන. මොකද නිතරම එකම ඩිවයිස් එකම IP address එකේ අලුත් account හදලා එද්දී ඒක ඒගොල්ලන්ට අහු වෙනවා. එහෙම වුණොත් මේ new user bonus එක නිතරම වඩ ගන්න බැරි වෙයි. ඒ නිසා සාමාන්‍ය සතියේ එකක් දෙයක් වගේ උපරිම දාන්න යන්න ඊට වඩා order space කරන්න එපා. ඉතින් මම කලින් එකක් කරපින්න දැන් ගොඩක් කාලෙ වැඩක් නැහැ. මේ payment එක කරලා ඒ වගේ මම මේක example එකක් ගත්තේ. මේ තමයි ඔයාලා payment එක කරන්න පුළුවන් කියලා පෙන්නන්න. හරි ඉතින් මට මොකද ඉතින් මේ වීඩියෝ ගැන මම හිතනවා AliExpress එක Temu එක වගේ app පාවිච්චි කරපු කට්ටියට මේක ගොඩක් වැදගත් වෙන වීඩියෝක් කියවයි කියලා. ඒ වගේම ඔයාලට online shopping වල ගොඩක් කැමති කෙනෙක් නම් ඒ වගේම online shopping අඩුවට items මිලදී ගන්න කැමති කෙනෙක් නම් මේ වීඩියෝ වල ගොඩක් වැදගත් වෙයි. ඒ වගේම පොඩියට හරි business එකක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් මේ Alibaba කියන app එක එහෙම නැත්නම් site එක ගොඩක් හොඳයි. තොග වශයෙන් මිලදී ගන්නවා නම් එතනින් නම් පොඩක් tax එක හැවීම චෙක් කරලා බලන්න. මොකද tax apply වෙන ඒ වගේ වෙලාවල් වලට හැබැයි ගොඩක් ලොකු tax එකක් apply වෙන්නේ නැති. මම හිතනවා මේ වීඩියෝ එක මට පුළුවන් නේ කියලා දැන් අලුඩ ඒ වගේම free shipping යටතේ මේ Alibaba site එකේ මට item එකක් order කරගන්න ගොඩක් අඩුවට. මේ වීඩියෝ හොඳ නම් වීඩියෝ like කරන්න. ඉතින් මම තාමත් අපේ SMAX Tech YouTube channel තාමත් subscribe කරලා එකතු වෙලා නැත්නම් අපේ පාලින් දැන් subscribe button එක click කරලා අපේ channel subscribe කරලා එකතු වෙන්න. social media links මම පහ description එකේ දාලා තියෙනවා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙනවා. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම සුබ